සම්ප්‍රදායානුකූලව මංගල පහන් ප්‍රදීපය දන්වන්නට ඉතින් ඒ සඳහා ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා අපේ ලොකු හාමුදුරන් වහන්සේට මුලින්ම ඉන් අනතුරුව අපේ ගරු පූජකතුමන්ට ඉන් අනතුරුව විශ්‍රාමරත් විදුහල්පති සමන්පාලිත නානායකකාර ගුරු පියාණන්ට பெரியோர்களே, பெற்றோர்களே, உங்கள் அனைவரையும் சிறுவர் எமது கலைவிழாவிற்கு அன்புடன் வரவேற்கின்றேன். எமது நிகழ்ச்சிகளை இறுதி வரை பார்த்து மகிழுங்கள். நன்றி, வணக்கம். Reverend Theodore, Reverend Father, dear guests, parents and friends, we warmly welcome you to our concert. We hope you will enjoy our little concert. Thus, in thank you and God bless you. සෙනෙහස හැමදාම දැනෙන්නට ජීවත් කරන්නට හරිම සංවේදී සමාජයක් නිර්මාණය කරන්නට අපට පිළිවන්කම තිබෙනවා. විශේෂයෙන්ම මේ පෙර පාසල කියන තැන තමයි අපේ ජීවිතයේ මුලින්ම අපට අකුර කියා දෙන්නේ. ආදරණීය අම්මගේ තාත්තගේ හිවනේ ඉඳලා අපි මුලින්ම එන්නේ මේ පෙර පාසල් ගුරුතුමිය ගාවට. ඒ තමයි ජීවිතයේ මුල් අකුර කියන්නට, මුල් අකුර පාඩම් කරන්නට අපිට දැනෙන තෝරන්න.
අගස්තියන් පෙර පාසලේ මේ සොඳුරු නර්තනයටයි ඇරයුම වෙස් නැටුම සඳහායි මේ වේදිකාව විවර කරන්නේ මෙලෙසින්.
Tanam
හරි ලස්සන හැඟීම් එකක්. මේ හැඟීම් වලට අපි මුචතර ලේඛක වෙනවද කිව්වොත් අපේ ජීවිතවල ලොකු හිතසක් මේ දරු උගවනවා. දසමාසයන් කුසේ තියාගෙන මේ ලෝකෙට බිහි කරලා ලේඛින් කරලා දීලා හදපු වඩපු තමන්ගේ රත්තරන් පුතා මේ විදියට හැඩගැනෙද්දී හැඩ වැටෙද්දී පුංචරනම් ආනප්පරය එනවද අම්මන තාත්තට. Con
අපේ ඇස් කොච්චර පිළි කරන ඇද්ද මේ පුංචි නරුවන්ගේ ඒ ලස්සන රූපේ ඊතරම් අමතරයක් සිවිසක් දකින්නට මේ ඇස් ඇත්තටම පින් කරනවා.
නතර කරાવી මේ සොඳුරු වේදිකාව මෙලෙස සාන්ත සෙබස්තියන් පෙළ පාසලේ 2025 විවිධ ප්‍රසංගයේ මේ සොඳුරු අංගයට ඇරයුම වේදිකාවට ඔබගේ උණුසුම් අත්පොළ සංවාදයත් එක්ක
හරිම නිර්මාණශීලී ඉදිරිපත් කිරීමක්. ඉතින් ආදරණීය අම්මේ තාත්තේ ආදරණීය හිතවතුනි කෙටි විවේක කාලයක් අපි ලබා දෙනවා. ඔබේ මගේ ඒ ආදරය සෙනෙහස නැවත අරගෙන එන බලාපොරොත්තු වේ මොහොතකට අපි සමුගන්නවා. අපේම අනාගතය අපේම රත්තරන් දුවන පුතාලගේ තවත් සුන්දර නර්තනයක් මේ සාන්ත සෙබස්තියන් පෙර පාසලේ 2025 විවිධ ප්‍රසංගයේ තවත් සොඳුරු තෝතැන්නකට නමාතැන් පළකටයි අප රැගෙන යන්නේ මේ ආදරණීය දරුවන්.
ඒ තරම්ම ඒ පුංචි දරුවන්ගේ ලෝකය හරිම සුන්දරයි. පුංචි පුතේ, පුංචි දුවේ, ඔයාලා නිදහසේ පියාඹන්න. ඒකට අහස අයිති ඔයාලට. ඔයාලා නිදහසේ ඇවිදින්න මේ මහ පොළොව අයිති ඔයාලට. පුංචි ඔයාලගේ ලෝකය අපිට වෙනස් කරන්න බෑ. පුංචි ඔයාලගේ ලෝකය අපිට අයිති දෙයක් නෙමෙයි. ඒක අයිති ඔයාලටමයි.
Signals on the bus go blink, 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 all through the town. The horn on the bus goes beep, 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 beep. The horn on the bus goes beep, 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 all through the town. The motor on the bus goes vroom, 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 vroom. The motor on the bus goes vroom, 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 all through the town. The people on the bus go up and down, up and down, up and down. The people on the bus go up and down, all through the town. The babies on the bus go Where, 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 The babies on the bus go where, 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 all through the town. The mommies on the bus go මොන වගේද? ඒ හිනාවට හැඩයක් කියන්න පුළුවන්ද? හරි ලස්සනට හිනා වෙච්ච සුන්දර මුහුණු පොඩිත්වල් අපි දැක්කම අපිට කොයිතරම් හැඟීමක් එනවද? ඇත්තටම ජීවත් වෙන්න හිතෙනව නේද? ඒ ඇස්වල තියෙන ආදරය, ඒ ඇස්වල තියෙන සෙනෙහස කිසිම දවසක කිසිම වෙලාවක වෙනස් කරන්න අපිට බෑ. ඉතින් දයාබරාම්ගේ තාත්තේ අද ඒ පුංචි දරුවන්ගේ ලස්සන දවස අපි කොයිතරම් ලස්සන කරන්න උත්සාහ කරනවද? ඒ උත්සාහයේ ප්‍රතිඵල තමයි අද අපි මේ භුක්ති විඳින්නේ.
මටත් වඩා කල් ඔබ ජීවත් වේවා. ඒ අම්මා කියන උත්තරීතර නමට කිසිම අඩුවක් පාඩුවක් නොකර මේ සබහාදහම දුන්නු මිලකල නොහැකි අමිල වස්තුව අම්මා. අම්මා කියන වචනේ ඇහුනත් අපිට ඇස්වලට කඳුලක් උනන්නේ නැත්තම් අපි සංවේදී මිනිස්සු නෙමෙයි. And sing a sleighing song. Just get up until then to fall before his feet. Then hitch you to an open sleigh, crack you take the lead. Oh, jingle bells, jingle all the way. Oh, what fun it is to ride in a one-horse open sleigh. Jingle bells, jingle all the way. Oh, what fun it is to ride in a one-horse open sleigh. Dashing through the snow in a one-horse open sleigh. O'er the fields we go, laughing all the way. The bells on bobtail ring, they make our spirits bright. What fun it is to ride and sing a sleighing song tonight. Jingle bells, jingle all the way. Oh, what fun it is to ride in a one-horse open sleigh. Jingle bells, jingle all the way. Oh, what fun it is to ride in a one-horse open sleigh. Jingle bells, jingle all the way. Oh, what fun it is to ride in a one-horse open sleigh. Take the blues tonight and sing a sleighing song. Just get a bobtail bag to 40 for his feet. Then hitch you to an open sleigh, crack you take the lead. Oh, jingle bells, jingle all the way. Oh, what fun it is to ride in a one-horse open sleigh. మేడలా మంచి సీరన్నయే సీరంచూరై కన్నయే కొనిపిస్తానన్న బొంబాయిరాయే రానో నే రానో రానో బొంబాయికి రానో రానో బొంబాయికి రానో రానో బొంబాయికి రానో
උදෑසන ටික කරලියේ ටික චූටි ළමයිගේ දස්කම් වලම හැමෝම සතුටින් මේ වෙදිකාව තුළ ගත කළා. දෙමාපියන්ට වෙනුවෙන් ස්තුති කතාව සිදු කිරීමටයි මම මෙතෙන් පැමිණියේ. අද දින මේ වැඩසටහන සාර්ථකව පවත්වාගෙන යන්න උදෑසන සිට පැමිණි ආගමික නායකයන් මේ නායකයන් පත්වෙනවා සියලු ප්‍රාණතුන්ගේ දෙමාපියන් වෙනුවෙන් ගෞරව සුරත ස්තුතිය පුද කරනවා. ඒ වගේම අනෙක් සියලුම ආරාධිකාවන් මෙතන පැමිණි සියලු දෙනාම මම සිහිගන්නවා. සියලු දෙනාට ප්‍රාර්ථනා කරනවා. තමන්ගේ ගෙදරින් බාර දුන්නු දරුවා පැය කීපයකින් නැවතත් ඇස් දෙක වගේ බලාගෙන නැවතත් ඒ දරුවන් බාර දුන්නු ඒ ස්තුතිවත් වෙනවා. අපි නැවතත් ලබන අවසරේ මෙවැනි ආකාරයෙන් හමු වෙන ආදරණීය බලාපොරොත්තු අපි විඳගත්තා. ඒ ගැන අටුවා ටීකා වෙනම කවියුතු නෑ. ඉරහඳට බල වැඩි නැත්නම් මේ ලෝකේ එලේ කරන්නට මගේ රත්තරන් පුතේ ඔයාලව අපිට බරක් නෙමේ. මේ මහ පොළොව ඌලන බර කොතෙක්ද ඊතරම්ම ඔබ අපිට තරහා ගන්න පිළිවන්. පුංචි තිත් පැටිච්ච පුංචි මුව වගේ ලස්සන සමනල් වැටව් ටිකක් අපිට ඉතුරු වුණා. ඉතින් ඔය සීලු දෙනාටම සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. जीवन की गाड़ी हो रफ्तार तेज भी हो बेशक तुम